Line Story. ඉතින් කොහොමද යාළුවනේ මේ තමයි යාළුවෝ කැමතිම කාරුණ්‍යයත් එක්ක එකතු වුණු විශේෂ දේවල් විශේෂ සිදුවීම් වගේම නුදුරු අනාගතයේදී ලෝකයට ලංකාවට එන්න තියෙන විශේෂ දේවල් එක්ක කරන සොඳුරු කතා බහ. මේ ඔයාලා කැමතිම ඔයාලා ආසම ලයින් ස්ටෝරි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ නයිට් විෂන් කාච ගැන. මොකද්ද මේ නයිට් විෂන් කියන්නේ? චීනයේ විද්‍යාඥයන් පිරිසක් මේ දවස්වල පරීක්ෂණ කරගෙන යන මේ අදෝරක්ත කිරණ අවශෝෂණය කරලා දෘශ්‍ය ආලෝකයත් එක්ක පරිවර්තනය කරලා මේ විදිහට නයිට් විෂන් කාච සොයා ගැනීමේ පරීක්ෂණයක් මේ දවස්වල කරගෙන යනවා. ඉතින් මේ විදිහට මේ කාච සංවර්ධනය කරලා මොවුන් බලාපොරොත්තු වෙන සාමාන්‍ය PAV ඇසට නොපෙනෙන දේවල් පවා මේ කාචයෙන් අපිට නරඹන්න පුළුවන් විදිහට නිර්මාණය කරනවා කියලා. ඒත් එක්කම මේ අදෝරක්ත කිරණ යොදාගෙන මේ නයිට් විෂන් කාච වලින් අපේ ඇස් වලට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒ වගේම නිින්දට උනත් මේ කාච ක්‍රියාත්මක වෙනවා කියලා තමයි මේ විදිහේ චීනයේ විද්‍යාඥයන් පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තියෙන්නේ. තාමත් මේක පරීක්ෂණ මට්ටමේ තියෙන දෙයක්. ඒ වගේම මේ කාච පැහැදිලි හින්දාම අපේ ඇස් වලට කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් පවසන විදිහට මේ කාච උගලක් නිර්මාණය කරන්න ඩොලර් 200ක් වැය වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒත් එක්කම ඩොලර් 200ක් වැය කරලා මේ කාච උගල නිර්මාණය කළා නුදුරු අනාගතයේදීම මේක වෙළඳ පොළට එන්න තියෙනවා කියලා තමයි විදේශ මාධ්‍යවල වාර්තා වෙන්නේ. ඉතින් අනාගතයේදී අපිට PAV ඇසට නොපෙනෙන දේවල් පවා ඔන්න බලා ගන්න අවස්ථාවක් උදා වෙන තමයි යන්නේ. ඒ නයිට් විෂන් කාච වලින්. ඉතින් මේ විදිහට ලෝකයේ ඇතුළේ සිද්ධ වෙන විශේෂ දේවල් විශේෂ සිදුවීම් නව සොයා ගැනීම අනාගතයේදී එන්න තියෙන දේවල් දැනගන්න නම් යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ YouTube එකට යන්න Line TV LK කියලා සර්ච් කරන්න. මගේ Line Story program එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. අපි subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම එතකොට notification එකක් එනවා අලුතෙන් අපේ program දාපු ගමන්. ඉතින් මේ ඔයාලා ආසම ඔයාලා කැමතිම Line Story